ආයිබෝන් ඔබට සුබ දවසක් නිරෝගීමත් දවසක් ආදරණීය දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ සුන්දර ආදරණීය ප්‍රාර්ථනාවත් එක්ක අප සූදානම් අදත් වැඩසටහන මේ ආකාරයෙන් ආරම්භ කරන්න. ඔබ දන්නවා සේදමත කියන්නේ අපි බොහෝ කරුණු සම්බන්ධව ඔබේ අවධානය යොමු කරන වැඩසටහනක් කියලා. අපි පළමු විනාඩි කිහිපෙකින් වෙන් කර ගන්නවා ඔබට අතිශය වැදගත් කාරණාවක් ගැන කතා බහ කරන්නට. විශේෂයෙන්ම මේ තරුණ පරම්පරාව අතර ලොකු උද්‍යෝගයක් උනන්දුවක් ඇති වෙලා තියෙනවා මේ ගුවන් සේවා සම්බන්ධව වෘත්තියක් කරන්නට. සමහර ලොකු පිළිගැනීමක් තියෙනවා, හොඳ සැලරි එකක් තියෙනවා. ඒ නිසා මේ ගුවන් සේවා ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ වෘත්තිමය ජීවිතය ගොඩනගා ගන්නට බලාගෙන ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔබත් එවැනි තරුණයෙක් නම් මේ කතා බහ ඔබට අතිශය වැදගත් වෙයි අපි විශ්වාස කරනවා. අප සූදානම් මේ ගැන කතා බහ කරන්න අපි ආරාධනා කළා සිනෙක් කැම්පස්යේ වෘත්තීය ගුවන් සේවා අංශ ප්‍රධානී මයුරි හන්වැල්ලගේ මහත්මිය. සුබ දවසක් ඔබතුමීට ආයිබෝවන්. ආයිබෝවන්. දැන් ඒවියේෂන් ප්‍රොෆෙෂනල් ට්‍රේනින් ඩිපාර්ට්මන්ට් එක තියෙනවා සිනෙක් කැම්පස් එකේ. අපි එතනින් කතා බහ ආරම්භ කරමු. මොකක්ද ඒක වෙන්නේ? හරි. ස්තුතියි. ප්‍රධාන වශයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා දේරණ නාලිකාවට සිනෙක් කැම්පස් වෙනුවෙන් අපිව මෙතනට ගෙනහලා මේ සම්බන්ධයෙන් කතා කරන අවස්ථාවක් ලබා දුන්න ගැන. මම හිතන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එක ගැන කතා කරන්න කලින් රයන් මම පොඩ්ඩක් කතා කරන්න සිනෙක් කියන්නේ මොකක්ද කියලා. සිනෙක් කියන්නේ හැමෝම දන්න නිසා මම මේ ප්‍රශ්නේ අහුවේ නැත්තේ. ඔව් ඒක. සිනෙක් කියන්නේ අවුරුදු 36ක් තිස්සේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දරුවන්ව අධ්‍යාපනයේ සම්බන්ධයෙන් විශාල කාර්යයක් කරන පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. මිලියන ගණනක් දරුවන් බිහි අනිවාර්යෙන්. එතකොට අවුරුදු 36ක් මම හිතන්නේ මේ සම්බන්ධයෙන් විශේෂ ස්තුතිය මේ වෙලාවේ මම ගෞරවපූර්වකව මතක් කරනවා කපිතාන අජිත් පීරිස් මැතිතුමා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත ඇතුළු අපේ ආචාර්ය සහ මහාචාර්යවරුන්. එතකොට කැම්පස් එකේ මම දරන්නේ head of the cabin crew IATA Aviation Professional Training කියන ඩිපාර්ට්මන්ට් එක යටතේ. කියන සතුටුයි අපි IATA approved ලංකාවේ තියෙන එකම කැම්පස් එක. එතකොට IATA කියන්නේ මොකක්ද? IATA කියන්නේ regulatory body එකක්. ගුවන් සේවා සම්බන්ධයෙන් තියෙන ට්‍රේනින් සම්බන්ධයෙන් තියෙන රටවල් 300ක් සහ එයාලයින් 300ට අධික ප්‍රමාණයක පිළිගැනීමක් තියෙන regulatory body එකක්. එතකොට IATA. එතකොට International Air Transport Association. ඒ යටතේ තමයි අපි පුරුදු පුහුණුවීම් කරන්නේ අපේ දරුවන්ට. දැන් පාඨමාලාවන් සම්බන්ධව කතා කරන්න ඕනේ. මෙතන ඔබ කොසස් 3ක් තියෙනවානේ. අපි ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව්. IATA approved campus එකක් යටතේ දැනට අපිට අපි මුලින් පටන් ගත්තේ IATA airline cabin crew training විතරයි. කියන්නේ වැඩි පිළිසක් කැමති ඒකනේ. හරියට හරි. ඒ කියන්නේ ගුවන් සේවික සේවිකාව කියන්නේ ගොඩක් අයගේ ලොකු හීනයක්. හීනයක් අනිවාර්යයෙන්මනේ. පොඩි කාලේ අපි දැන් ළමයින් එහාදී තියෙනවා. මේ අවශ්‍ය කෙනෙක් වෙන්න නම් ආස. එහෙම තමයි කියන්නේ. අනිවාර්යයෙන්. එතකොට අපි පටන් ගත්තේ එකෙන් ඊට පස්සේ IATA passenger ground services ඒ කියන්නේ ගුවන් තොටුපළ ආශ්‍රිතව කරන රැකියා සම්බන්ධයෙන් පුරුදු පුහුණුවීමක් කරනවා, ක්වොලිෆිකේෂන් එකක් දෙනවා. ඊට අපි ළඟදිම පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක මම විශේෂයෙන්ම කියන්න ඕනේ. දැන් දූ දරුවන්ට IATA travel and tourism diploma එක පටන් ගන්නවා. අලුත්ම කෝස් එක. අලුත්ම ක්වොලිෆිකේෂන් එක IATA සම්බන්ධයෙන් තියෙන. එතකොට ඕනෑම කෙනෙක් ගුවන් සේවිකාවක් වෙන්න, එහෙම නැත්නම් ගුවන් සොටුපළට සම්බන්ධ වෙන්න, එහෙම නැත්නම් ගුවන් සේවා නියෝජිතයෙක් වෙන්න, ගුවන් ටිකට්පත් සම්බන්ධයෙන් ඕනම කෙනෙක්ට මේ කෝස් එකකට සම්බන්ධ වෙලා අපිත් එක්ක අත්වල් බැඳගෙන මේ ක්වොලිෆිකේෂන් එක ඉතාමත් කෙටි කාලය තුලදී ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන සහතිකයක් ලබා ගන්නට පුළුවන්. ලෝක වටේ සැරිසරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක මම හිතන්නේ හීනයක්. අපි ඕන කෙනෙක් තියෙන හීනයක් තමයි මේ පොඩි කාලේ ડોක්ටරෙක් වෙන්න කැමති, ලෝයර් කෙනෙක් වෙන්න කැමති, ඊට පස්සේ ගුවන් සේවා සම්බන්ධ ජොබ් එකක් තමයි කැමති. ඉතින් ලෝක වටේ ට්‍රැවල් කරන්න අවස්ථාවක් තියෙනවා. මේ හොඳ ඔපචුනිටි එකක් මේකනේ. මේ හීනයක් දැත්තර හීනයක් නෙමෙයි නේද? කොහොමද අපි ඒක අචීව් කරගන්නේ සහ කොහොමද මේ පාඨමාලාවක් කරාට පස්සේ තමන්ගේ මේ අචීව්මන්ට් එකට යන්න පුළුවන් වෙන්නේ? ඕකේ. රයන් ඔයා කිව්වා වගේ ගොඩක් අයගේ හීනයක්. මම හීනේ ඇයි කියලා කියන්න. මොකද හුඟක් වෙලාවට අපි දකින්නේ ගුවන් සේවිකාවක්, එහෙම නැත්නම් ගුවන් තොටුපළේ නියෝජිතයෙක්, එහෙම නැත්නම් ඔය ඕනෑම ගුවන් ක්ෂේත්‍රයේ සම්බන්ධ ඕනම කෙනෙක්ගේ තියෙනවා ලොකු ආකර්ෂණීය ගතියක්. එතකොට ඒ ආකර්ෂණීය පෙනුම වගේම එයාගේ කතාබහ හිට ගන්න විදිය, එයා කතා කරන විදිය, පර්සනැලිටි එක, ඒ පෞරුෂය ඒ එකම අපි දැනගන්න ඕන. අපි දැනගන්න දේවල් හුඟක් දැන් ළමයි හරිම බුද්ධිමත් සහ ඒගොල්ලන්ගේ අතින් තොරතුරු ලබා ගැනීමෙන් ඒගොල්ලෝ හරිම අපිට ඉදිරියෙන් ඉන්නේ. එතකොට ඒගොල්ලෝ දන්නවා ගුවන් සේවක සේවිකාන්ට ලැබෙන සැලරි එක කොයි වගේද කියලා. එතකොට ගොඩක් අය ඒ අර කලින් කිව්වා වගේ ගුවන් සේවක සේවිකාවක් වෙන්න ගොඩක් වෙලාවට කැමති. මේ ආකර්ෂණීය වැටුප නිසා වගේම රටකින් රටකට යන්න අවස්ථාව නොමිලේ ලැබෙනවා පඩියකුත් එක්ක. එතකොට ලැබෙන හුඟක් වෙලාවට අපේ දරුවෝ නොදන්න දෙයක් තමයි කොහොමද මම ගුවන් ශ්‍රේෂ්ඨයට සම්බන්ධ වෙන්නේ. මොනවාද මට ලැබෙන මොනවාද මූලික සුදුසුකම්. මම ඒක චුට්ටක් මතක් කරන්න කැමතියි.
කැමති ගුවන් සේවයට සම්බන්ධ වෙන ඕනෑම කෙනෙක්ට විශේෂයෙන්ම එක සමාගමින් සමාගමට වෙනත් වෙන්න පුළුවන්. හැබැයි මූලික වශයෙන්ම ඔයා O level පාස් වෙලා ඉන්න ඕනේ දුවේ පුතේ. ඒ වගේම ඔයාට ඉංග්‍රීසි වලට ක්‍රෙඩිට් එකක් තියෙන්න ඕනේ. මේ සුදුසුකම් වලින්ම තමයි අපි කැම්පස් එකේ මේ කෝස් වලට ගන්නෙ. එතකොට මේ සුදුසුකම් වලින් ඇවිල්ලා මේ කෝස් එක කරලා ඉවර වෙලා එතනින් තමයි ඔයාට අදාළ ගුවන් සමාගම් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් කොහොමද මේ බඳවා ගැනීම සිදු කරන්නේ? ඔව් බඳවා ගැනීම සිදු කරන්න දැනටත් අපේ බැච් කීපයක් මේ සම්බන්ධයෙන් යනවා. එතකොට අපි ඊළඟ බැච් එක බලාපොරොත්තු වෙනවා පෙබරවාරි වල බඳව ගන්න. එතකොට අර ඔයා කියපු අර මම කලින් කිව්වා වගේම අපිට සුදුසුකම් තියෙනවා නම් O level පාස් වෙලා ඉංග්‍රීසි ක්‍රෙඩිට් එකක් තියෙනවා නම් ඔයාගේ උස එතකොට ඔයාගේ බර අපි එකට කියනවා BMI body mass index එක බලලා ඔයාගේ පෙනුම ඔයාගේ කතාබහ ඒ දේවල් බලලා ඔයාව බැඳී ගැනීමක් කරනවා. එතකොට මේ අයට ක්වොලිෆිකේෂන් එක මාස 3ක වගේ කාල සීමාවක් අපි විශේෂයෙන්ම බලන අයට කැබින් ක්‍රූ එයාලයින් කැබින් ක්‍රූ කියන එක දැන් ගොඩක් අයට අපි හිතන්නේ ඒක බොහොම ලේසි රස්සාවක් කියලා. අපි ආයුබෝවන් කියනවා පැසෙන්ජර්ට බහැලා යනකොට good bye එහෙම නැත්නම් have a good day or whatever it is. අපි ඒ වගේ දෙයක් කියනවා. හැබැයි ඊට එහා ගිය ලොකු වගකීමක් තියෙන රස්සාවක්. එතකොට ඒක ලිඛිත දැනුමක් විතරක් ඔයාට මදි. එතකොට අපි විශේෂයෙන්ම සෙනෙක් කැම්පසි අපි අපේ concept එකක් තියෙනවා beyond the graduate. කියන උපාධියකින් එහා උපාධිය විතරක් නෙමෙයි ලිඛිත දැනුම විතරක් නෙමෙයි ප්‍රායෝගික දැනුම දෙන්න අපි බැඳී සිටිනවා. දැන් උදාහරණයකට සමහර වෙලාවට අඩි 35000ක් 40000ක් උඩ ඔයාලට ගිනි නිවන්න සිද්ධ වෙනවා. බෝම්බ සමහර වෙලාවට වගේ හැසිරවන්න දෙයක් වුණොත් ඒක අරගෙන යන්න ඒක හරිය නිෂ්ක්‍රීය කරන්න ඒ වගේ දේවල් ඒ අවශ්‍ය දැනුම ලබා දෙන්න ඕනේ. ෆස්ට් ඒඩ් ඒ කියන්නේ හදිසි දරූපතක් වුණොත් කොහොමද ඒක හැන්ඩල් කරන්නේ? පැසෙන්ජර් කෙනෙක් හදිසියේදී heart attack එකක් ආවොත් කොහොමද අපි මේ පැසෙන්ජර්ව හැන්ඩල් කරන්නේ? ආව රෙස්කියු කරන්නේ ආව රැකගන්නේ? ඒ වගේ දේවල්. ඒ විතරක්ම නෙමෙයි හදිසි ගොඩබෑමක් ලක් වුණොත් ගොඩබිම මත වෙන්න පුළුවන් ජලය මත වෙන්න පුළුවන් මේ සෑම ප්‍රායෝගික දැනුමක්ම සිනෙක් කැම්පස් පිටින් අපි ඔයාව ලබා දෙනවා. ඒකට වගේ ලිඛිත දැනුම ඔයාගේ ප්‍රායෝගික දැනුම ඊට එහා තව රයන් තියෙනවානේ සමහරට අපිට ලිඛිත දැනුමුත් තියෙනවා. හරි මම ප්‍රායෝගිකවත් මේවා දැනෙනවා. හැබැයි මම ඉන්ඩස්ට්‍රි එක දැකලා නැහැනේ. එතකොට අපේ වගකීම දරුවන්ව ඉන්ඩස්ට්‍රි එකට අරන් යන එක. එයා පෝට් එකට එතකොට එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් ටවර් එකට කොහොමද එතනදී ගුවන් යාන හසුරවන්නේ? ගුවන් තොටුපළේදී මොනවාද කරන රාජකාරීතර පැසෙන්ජර්ස්ලා කොයි විදිහටද කතා කරන්නේ? කොයි වගේ කාර්ය බහුල තැනක්ද? කොහොමද ඔයා වගේම ඔය වගේ ක්වොලිෆිකේෂන් පටන් අරගෙන එතන ඉන්න දැන් අනියුක්ත වෙලා අය කොහොමද කතා කරන්නේ? ඒ දේවල් වලට දකින්න ඕනේ. එක දිගට පැසෙන්ජර් මගින්ට දැන් ගුවන් අපි තියමු ශ්‍රී ලංකන් එයර්ලයින් කේටරින් එක වගේ ආයතනයක කොහොමද කෑම එක දිගට හැදෙන්නේ? එකම ජාතියේ කෑම 5000ක් 6000ක් එක විදිහට හැදෙන්න පුළුවන්. කොහොමද මේ දේවල් දැකලා ඔයාට ඒ අත්දැකීම අවශ්‍යයි. ඒතර අපි බැඳී සිටින ඒ තැනට ඕගලන්ව අරගෙන යන්න. අනිත් එක රයන් කියන්න ඕන දෙයක් තියෙනවා. කැබින් ක්‍රූ කියන්නේ සාමාන්‍යයෙන් අර වගේ ආකර්ෂණීය ජොබ් එකක්. ඒ වගේම ආකර්ෂණීය කතා කරන විදිය, ඔය ඇවිදින විදිය, ඔය හිට ගන්න විදිය, අයිල් එකේ ඇවිදින පැසෙන්ජර්ට කාරුණික භාවය වට විශාල හදවතක් තියෙනවා. ඒ අනිවාර්යයෙන්ම. එතකොට අපි කියන එම්පති කියලා. පැසෙන්ජර්ගේ පැත්තෙන් පැසෙන්ජර්ව තේරුම් ගැනීමේ හැකියාව. එතකොට මේ සම්බන්ධයෙන් අපි පුරුදු පුහුණු කිරීමක් කරනවා වගේම. ඔයගේ කන බොන විදිය. දැන් සීනෙක් එකේ අපි ප්‍රධානයෙන්ම මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් පටන් ගන්නෙ ගුවන් සේවයේ සම්බන්ධයෙන් නම් අපි පටන් ගන්න ඉන්ටර්නැෂනල් ගෲමින් ස්ටෑන්ඩඩ්ස් දීලා. කියන්නේ වගේ මේකප් එක වගේ කොණ්ඩේ පීරණ එකේ ඉඳලා ඔයාගේ කන බොන ඉඳලා ඔයාට පුරුදු පුහුණු කරන්න ඕනේ. කමියුනිකේෂන් ස්කිල්ස් හදන්න ඕනේ. ඊට අමතරව අපි දැන් දන්නවා අපි with all the due respect to the අපි ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් ජාතික ගුවන් සේවයට මොකද මම එහේ අවුරුදු 20ක් රාජකාරී කළ විදිහට ඇවිල්ලා එතකොට මම දන්නවා කොයි විදිහටද එයාලයින්ස් වල අපි දේවල් බලන්නේ කියලා. ඒතර අපේ දරුවන්ට අධ්‍යාපනය අපි ලබා දෙන්නම ඕනේ. එතකොට දැන් තව කියන්න ඕන දෙයක් තමයි ඒ ගුවන් සමාගම් වල තෝරා ගැනීම විවිධාකාරයෙන් කෙරෙන්නේ. එතකොට කොහොමද මේ දේවල් වලින් ඒ එයාලයින් වල අහන ප්‍රශ්න කොයි විදිහටද උත්තර දෙන්නේ? අඳින ඇඳුම කොයි වගේද? ඔය දේවලුත් සම්පූර්ණ කරලා අපි අපේ දරුවන්ව එළියට දානවා. සම්පූර්ණ ෆුල් පැකේජ් එකක්. ඉතින් ඔබට පුළුවන් සිනෙක් සමගින් සම්බන්ධ වෙන්න. මම හිතන්නේ ඔබේ හීනය තවදුරටත් හීනයක් නෙවෙයි හැබැයි ගන්න අවස්ථාවක් තියෙනවා. ඔබ සිනෙක් සමගින් අත්වල බැඳගත්තොත් 0706 497 497 දුරකථන අංකය තිබෙනවා. 0706 497 497 දුරකථන අංකය තිබෙනවා. 1339 අංකයක් තියෙන ඇමතුමක් ගන්න.
අදම ගන්න ඇමතුමක්. සමහර විට ඔබ මේ අද ගන්න ඇමතුම ඔබේ ජීවිතේ සම්පූර්ණ වෙනස්ම කරන දවස වෙනස්ම කරන ඇමතුම වෙන්නත් පුළුවන්. ඒ නිසා කොල්ලයක් අරගෙන ඔබේ හීනය තවදුරටත් හීනයක් කරගන්න නැතුව හැබැයි කරන්න මතක් කරනවා. සිනෙක් කැම්පස් සමගින් අත්වල බැඳ ගන්න කියලා මතක් කරනවා. මම බොහොම ස්තුතියි කතා බහට ආවට. මම දැන් තව ගොඩක් ප්‍රශ්න තියෙනවා මට අත්තම අහන්න පර්සනල් දේවල් තිබ්බ අහන්න මේ සම්බන්ධවමුත් අපි කාලේලාතේ ප්‍රශ්නයක් තියෙනවා. අපි ආයෙත් සම්බෙල කතා බහ කරමු. බොහොම ස්තුතියි කතා බහට ආවට. අපි කතා බහ නිමා කරනවා. අපි ඔබට ආරාධනා කරනවා ටීවී දෙන්න සමගින් දෙන්නට.